මල පොතේ අකුරු බෑකි මිනිහා ඉංග්‍රීසි පත්තරයක් හොඳට බලනවා බෙවාගනින් ඔය රේඩියෝ එක වැව්වා මොකෝ බලාද ඉස්කෝලේ ගියේ නැත්තේ මං අද නිවාඩු දැම්මා ඈ අද නිවාඩු දැම්මා අද මැච් එකක් නේ ඉස්කෝලේ වල එහෙම නිවාඩු දාන්න පුළුවන්ද ඇයි එහෙනම් මේ ටීචර්ලා නිවාඩු දාලා යන්නේ ඉතින් ඒක වැරදක් තියෙනවා උඹ නම් හැදෙන පුතෙක් නන්නේ හරි මම ඔබේ ප්‍රශ්න ටිකක් අහනවා උඹ හරියට කෙලින් උත්තර දෙන්න හරි මම උත්තර දෙන්නම් අහන්නකෝ ඔබ ගියාම බලන්න එහෙනම් එක්ටම් ගේ කවුද හිටියේ කුලියද මගුල හරියට සාමාන්‍ය දැනීමත් හරියට ඉගෙන ගනි හරි උඹ හොඳට තේරුම් ගනින් කොළුවෝ අපි ඉස්කෝලේ යන කාලේ මම පන්තියේ හැමදාම පළවෙනියා 100 විතරද හිටියේ මං කිව්වා කියලා හිතේ තියාගනි නැත්නම් හැමදාම පළවෙනි පන්තිය වෙනවා කියලා ඔබ දැනගනින් කොල්ලෝ අපි ඉගෙන ගන්න කාලේ අපේ දෙමව්පිය අපිට පොත්පත් තරන් දුන්නේ ආප්පෝ විකුණලා ඒ සීයලා කාලේ ඒ උඹලේ කාලේ කොහමද අපි පොත්පත් විකුණලා තමයි ආප්ප කන්නේ පූර දෙකේ ඔබ දැනගනින් ඒ කාලේ අපි කවි පාඩම් කරේ බොරැල්ලේ ඉඳගෙන බොරැල්ලේ පුංචි බොරැල්ලේද නැත්නම් කනත් ළඟ බොල බොරළු කොට දන ගහගෙන ඉඳලා අපි කවිය පාඩම් කරේ අනේ සීයේ මං හරි ආසයි සීයගෙන් අහන්න ඔය අමාරුවෙන් බොරළු කොටේ දන ගහගෙන කියපු කවියක් අහන්න බොල කොළුව බොරළු කොට දන ගහගෙන කවි පාඩම් කළාට ඒ පාඩම් කරපු ක්‍රමයේ විතරයි මතක නැතුව කවි මතක නැහැ චෝට ඒ මොකද එච්චර අමාරු ඉගෙන ගත්ත කවි මතක නැහැ කියන්නේ සීයා කවදා මිනිහෙක් වෙයිද දන්නේ තෝගේ තාත්තව හදලා තියෙන්නේ මේව දුවල තමයි මම බොල කියා මට ඇයි අද ඉස්කෝලේ ගියේ නැත්තේ කියලා මං කිව්වා ටීචර් අපේ ගෙදර අද ප්‍රශ්නයක් කියලා ප්‍රශ්නයක් හොඳ ඇයි මේ බොල හැංගියන් ඇයි අන බොල ටීචර්නවා මේ පැත්තට වෙන්න ඕනේ සීයා හැංගෙන්න මම මොකට හැංගෙන්නද බොල හැංගියන් කොළුවෝ සීයා හැංගෙන්න මේ මට හැංගිලා වැඩක් නැහැ බොල හැංගියා මම බේර ගන්නම් බොලාව සීයා හැංගෙන්නකෝ කිව්වා බාලා උඹ හැංගියා මම බේර ගන්නම් උඹව සීයා හැංගෙන්නකෝ මම කිව්වේ නේද උඹට මං කිව්වා ටීචර් ඊයේ අපේ ගෙදර මල ගියක් කියලා හරි මම ටීචර්ට කියලා ඒක විසඳ ගන්න උඹ හැංගියා සීයා හැංගෙන්නකෝ කිව්වනේ මං ටීචර් කිව්වේ සීයා මලා කියලා සීයා මලා කියලා